හරිද? අවධානයෙන් අහගන්න. ඉතින් මේ චුම්බක කියන එක අවුරුදු 4000කට කලින් තමයි හොයාගෙන තියෙන්නේ. ඉතින් මේක කොහොමද හොයාගෙන තියෙන්නේ මෙහෙම දෙයක් තියෙනවා කියලා. ග්‍රීසියේ මැග්නීසියා කියන රටක මැග්නස් කියලා මිනිස්සෙක්, මේ මිනිසයා ගොපල්ලෙක්, එයා කැලේට යනකොට මේ රිටත් අරගෙන එයාගේ රිටේ යකඩ කෑල්ලක් තියෙනවනේ යට. ඉතින් මේ තියෙන යකඩ කෑල්ල ගිහිල්ලා අමුතු පාෂාණ වර්ගයක මේ ඇලෙනවලු මේ රිට ගිහිල්ලා. ඔය අපි තියෙන දැන් තිරුණාන ගල් జాතිය කළු ගල ගැලෙනවා වගේ මේ ගල් జాතියක මේ ගිහිල්ලා ඇරෙනවලු. එතකොට මෙහෙම ගල් జాතියක මේ ගිහිල්ලා ඇරෙනවලු. ඉතින් මෙහෙම ගල් జాතියක මේ ගිහිල්ලා ඇරෙන එක ගැන මෙයා ඊට පස්සේ කල්පනා කරලා බලනවා. ඉතින් මෙහෙම වෙන්න බෑනේ. දැන් මේ ගල් අමුතුයිනේ මේක ඇදලා ගන්නේ කොහොමද මේ ගල් జాතිය කියලා මෙයා මේ කෑල්ලක් මේ ගල් කෑල්ලක් කඩාගෙන ගෙනියනවා එයාගේ රටේ රජුරෝ ළඟට. දැන් මේක අමුතුම ගැජට් එකක්. මගේ සපත්තුවත් මේකට ඇරෙනවා. සපත්තුවේ යකඩ වලින් ඉස්සර සපත්තු වල තියෙන සපත්තුවත් මේකට ඇරෙනවා. හරි. ඊට පස්සේ සපත්තුව මේක ඇරෙනවා. ඊළඟට මේ සවුන්ඩ් එකක් අපිට හදන්න බෑ. හරියට මේ බේස් වැඩි කරලා හරි මොකද කරලා සවුන්ඩ් මේ මොකද මේකට ඇරෙනවා. රිට මේකට ඇරෙනවා. හරි. ඒ විදිහට මේ එයා ගිහින් මේක දැන් මේ පාෂාණ වර්ගයේ ගිහිල්ලා රජුරවන්ට පෙන්වනවා. ඉතින් ඒ රටේ ඉන්න විද්‍යාඥයෝ සහ ඒ ගැන හිටපු පුද්ගලයෝ ඒ ගැන පරීක්ෂණ කරලා මෙන්න මේක ලෝකෙට ඉදිරිපත් කරනවා මැග්නටයිට් කියන පාෂාණයේ විදියට. මැග්නීසියා, මැග්නස්, මැග්නටයිට් කියන පාෂාණයේ විදියට මේගොල්ලෝ ඉදිරිපත් කරනවා. මේක මේ අමුතු ලක්ෂණ තියෙන පාෂාණයක්. මේක ඇවිල්ලා මේ අමුතු ලක්ෂණ තියෙන පාෂාණය මේ ಜಾති තියෙන මේ සමහරලාට එක්ක මේවා විකර්ෂණය වෙනවා. එක්ක මේවා එකට ඇලෙනවා. මේ වගේ යකඩ වෙල ඇලෙනවා. කියලා ඉතින් ඔන්න උතරින් තමයි චුම්බක හොයාගන්නේ. ඉතින් එතනින් එහාට චුම්බක සම්බන්ධව චුම්බක වලින් ගොඩාක් වැඩ පටන් ගන්න තියෙන අවුරුදු 4000ක ඉඳන් අද වෙනකන් චුම්බක කියන එක සෑහෙන්න දියුණු වෙලා තියෙනවා. එතකොට ඉතින් ඒ ගැන පරීක්ෂණ කරගෙන යද්දී මේගොල්ලෝ හොයාගන්නවා මේ චුම්බක කියන ওই පාෂාණය ගත්තාම මේක නැචරලි තියෙන දෙයක්. හදන දෙයක් නෙමෙයි. ස්වාභාවිකවම තියෙන දෙයක්. ඉතින් මේ පාෂාණ වර්ගය ගත්තාම